ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඇක්සිඩන්ට් එකේ ඩ්‍රයිවර් ඉන්නේ පැසෙන්ජර් සීට් එකේ. පැසෙන්ජර් සීට් එක පැත්තේ දොර ලොක් කරලා තියෙනවා. හරිද? වම අරගෙන එනවා. ආයුධ මේ පැත්තෙන් එළියට එනවා. ඒ ආයුධ වල අයිතිකාරයෝන් මේ පැත්තේ සීතලේ වෙවුලනවා නේද? අපිට මතකයි චමුද්දත් එක්ක ඒ වැඩසටහන කරන වෙලාවේ කියනවා මාම් කොයි වෙලේ මරලා දායිද දන්නේ නැහැ. මේ තාජුදීන් ඝාතනය මේ වාහනේ පිටිපස්සෙන් මේ ආපු වාහනේ හොයාගන්න බැරුව මෙච්චර කාලයක් ලත වෙවි ඉඳලා කජ්ජ වල්ලනවා. කජ්ජව මරන්න ගත්තොත් ඒ පිටිපස්සේ ඉන්න සාටක 70 දැන් හැමතැනම ගූසුලන් හමාගෙන යන්නේ. 2029 ඡන්දෙ ඉල්ලන්නත් කල්පනා. ජනාධිපති වෙන්නත් කල්පනා. කජ්ජත් එක්ක කජ්ජ තනි වාහනේ ගියා වෙන්න බෑනේ. අන්න පිටිපස්සෙන් ගියේ කවුද? මේ හිමින් යන පරීක්ෂණ හරියට කරලා නිරීක්ෂණ කරලා රනිල් මහින්දයි එක පුටුවේ ඉඳන් ඉන්නවා. බයියෝ ඇවිල්ලා දැන් අප්පච්චිලා දෙන්නෙක් බලන්න වෙලා තියෙනවා. පක්කඩි ගමේ ඉහට උඩින් යන මිනිස්සු කියන්නේ මොකද? වාහනේ ඇක්සිඩන්ට් වෙලා ඩ්‍රයිවිං සීට් එකෙන් පැසෙන්ජර් සීට් එකට ඩ්‍රයිවර් මාරු වෙලා අයිබෝන් එකතු වෙලා ඉන්නේ පොලි ට්‍රික්ස් එක අදත්. ඉතින් නේද සාමාන්‍ය අර කජ්ජ බිමට වැටුනම පුහුලමට තනියෙන් ඉන්න පුළුවන් කියලා හිතුවට හැබැයි පුහුලමත් බිමට වැටෙනවා කියලා දැනගෙන ඉන්න වෙනවා. කජ්ජ බිමට වැටිලා කජ්ජ නේද කජ්ජව මිසින් කරලා දැම්මෙන් පස්සේ පුහුලම හිතනවා පුහුලම ටිකක් ලොකුවට තියෙන නිසා ගේමක් ගහගෙන ඉන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අන්න පුහුලමටත් වැඩේ වෙන්නයි යන්නේ. තේරෙන්නේ නැති මං කියව කතාව. මොකක්ද දන්නවද? තාජුදීන්ගේ ඝාතනය හරිද? ඝාතනය සිද්ධ වෙලා කාලයක් ගත වෙලා ඒකේ පළවෙනි මරණ පරීක්ෂණය තියලා ඒක හරි නෑ. ඒ කියන්නේ මරු වැඩ. ලංකාවේ මරණ පරීක්ෂණය පළවෙනි එක හරි නෑ. දෙවෙනි එක තිබ්බන් පස්සේ තමයි තේරෙන්නේ මේ අස්ති කොටස් අඩු වෙනවා කියලා. එහෙම රටක් හොඳේ. එහෙම රටක් මේ තිබුණේ. ඝාතනයක් වුණාම ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඇක්සිඩන්ට් එකේ ඩ්‍රයිවර් ඉන්නේ පැසෙන්ජර් සීට් එකේ. පැසෙන්ජර් සීට් එක පැත්තේ දොර ලොක් කරලා තියෙනවා. හරිද? එතකොට වාහනේ ඇක්සිඩන්ට් වෙලා ඩ්‍රයිවිං සීට් එකෙන් පැසෙන්ජර් සීට් එකට ඩ්‍රයිවර් මාරු වෙලා දොර ලොක් වෙනවා. වාහනේ ගිනි ගන්නවා ඇක්සිඩන්ට් එකකින් මරණය සිද්ධ වුණා කියලා මරණ පරීක්ෂණ කියනවා. එහෙම රටක් හොනේ. එහෙම රටක් මේ. එහෙම රටක් තමයි මේ වෙනස් වෙන්නේ. එහෙම රටක් තමයි මේගොල්ලෝ මේ බලාපොරොත්තු වෙන්නේ එක දවසෙන් රැයින් අනිත් පැත්ත ගහන්න. හරිද? බැකෝ සමන් බඩු අමාරනවා දිගට හරහට. මේ පැත්තෙන් අනිත් සෙට් එක අමාරනවා. රට කොයි මොනතරම් මේ දූෂිත ජාලයකින් පිරලා තිනවද කියලා දැන් අපිට තේරෙනවා ටික ටික. මේව බොරු වෙන්න පුළුවන් කියලා හිතනවද ඔයගොල්ලෝ? මේ කියන හැම වමාරන හැම දෙයක්ම බොරුවක් බයට මේ චූ ගිහිල්ලා නේද? මුත්‍රා මේ වෙලා නැත්තම් රෙද්ද රෙවිලා සිංහලෙන්ම කිව්වොත් එහෙම වෙලා කියලා හිතන්නේ නැහැ. මේ වෙච්ච දේවල් කොටස් වශයෙන් වමාරගෙන එනවා. ආයුධ මේ පැත්තෙන් එළියට එනවා. ඒ ආයුධ වල අයිතිකාරයෝන් මේ පැත්තේ සීතලේ වෙවුලනවා නේද? අර රත්තරන් තුවක්කු T56 කතන්දරය වගේ. හරිද? මේ පැත්තේ උන්ට රෙද්දෙරේ වෙනවා. මේ පැත්තේ මිනිස්සු වමාරනකොට මුන් තමයි රටවල් වලට පන්නලා මේවා හංගලා කරලා තියාගත්තේ. කජ්ජට මොකද උනේ? ඔය කජ්ජ කියන නේද? අන්න විධානගමගේ කියන ඩයල් එක අපිට මතකයි චමුද්දත් එක්ක ඒ වැඩසටහන කරන වෙලාවේ කියනවා මාම් කොයි වෙලේ මරලා දායිද දන්නේ නැහැ. අපි මේ අලුගෝසු වැඩේ කරේ මෙන්න මේ මිනිසුන්ට අපි මුන්ට කඩේ ගියා. අපි මුන්ට තමයි දරදී ඇද්දේ. මුන්ට තමයි පත්තස් භාගේ දුන්නේ. මුන්ගේ ඕඩර්ස් වලට තමයි අපි වැඩ කරේ කියලා බය නැතුව කියලා බොහොම ටික කාලයක් ජීවත් වෙන්න හම්බුනේ. දැන් මේ තාජුදීන් ඝාතනය මේ වාහනේ පිටිපස්සෙන් මේ ආපු වාහනේ හොයාගන්න බැරුව මෙච්චර කාලයක් ලත වෙවි ඉඳලා බැකෝ සමන් වමාරලා තියෙනවා. මෙන්න මේ පිටිපස්සෙන් ඇවිල්ලා තියෙන කජ්ජා. හරිද? එතකොට කජ්ජාගේ බිරිඳ මේ කජ්ජාගේ ඝාතනයෙන් පස්සේ කියනවා මේකට බැකෝ සමන් සම්බන්ධයි කියලා. දැන් උගලන්ට පේනවද මේ ලින්ක් එක මොකක්ද කියලා? කජ්ජාව මරනවා. මොකද තාජුදීන්ගේ ප්‍රශ්නයක් එනවා මෙතන. ඒ ඝාතනයේ පරීක්ෂණ කරගෙන යනවා.
ඒ පරීක්ෂණ කරගෙන ඇවිල්ලා පිටිපස්සෙන් ආපු කෙනාව අඳුරා ගත්තොත් කජ්ජවල්ලනවා කජ්ජව මරන්න ගත්තොත් ඒ පිටිපස්සේ ඉන්න සාටක 70 අහු වෙනවා. රෙද්දේ රෙවිලා ඇත්තේ දැන් හුලං හමනවා මොකද නේද? මහින්ද සුලං හමනවා නාමල් සුලං හමනවා. දැන් හැමතැනම ගූ සුලං හමාගෙන යන්නේ. රෙද්ද රෙවිලා තියෙන්නේ. හරිද? මෙච්චර දූෂිත මුන්ටම කොටු වෙච්ච රටක් තිබිච්ච රටක් තමයි මේ වෙනස් වෙවි යන්නේ. හරිද? එතකොට දැන් 2029 ඡන්දෙ ඉල්ලන්නත් කල්පනා. ජනාධිපති වෙන්නත් කල්පනා. නේද? තව අර දමි ජනාධිපතිලත් වෙන්න කල්පනාව. හැබැයි මේ ටික එළියට බැස්සන් පස්සේ මේ ටික ඇති. අර රත්තරන් අස්සේ ඕනෙත් නෑ මේ උගන්ඩාවේ සල්ලි ඕනෙත් නෑ මේ ටික ඇති රටේ මිනිසුන්ට කරපු ටික එළියට දාගන්න. හරියට පරීක්ෂණ කටයුතු සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒවයි නංගන් එළියට එයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ ආවා වගේ. හරිද? කජ්ජ දැන් එළියට ආවිල්ලා දිනවා. කජ්ජත් එක්ක කජ්ජ තනියම වහනේ ගියා වෙන්න බෑනේ. අන්න පිටිපස්සෙන් ගියේ කවුද? මේකට ඕඩර් දුන්නේ කවුද? මේ ඕඩරේ ආවේ කොයි පැත්තෙන්ද? මොන පැත්තෙන්ද සුලංග හමාගෙන ආවේ කියලා පුහුලමත් එක්කම බඩු පත්තු වෙන්නයි යන්නේ. ඒක නිසා බොහොම කල්පනාවෙන් සාවධානව මේක හැමතිස්සෙම කියන්නේ අපි හදිස්සි වෙන්න හොඳ නැහැ. අපි හදිස්සි වෙලා මේ යන ක්‍රමය හොඳයි. අපිට අර තියෙනවා තදියමක් තියෙනවා. අපිත් කියනවා නිකම් පරීක්ෂණ වෙන්නේ නැහැ වගේ නිකන් නේද? නිකම් මේවා නැහැ. මේ ගමන සුබයි. මේ හිමින් යන පරීක්ෂණ හරියට කරලා නිරීක්ෂණ කරලා නිගමනයන් දෙනකොට තමයි ඒක වටිනාකම තියෙන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට පාස්කු ප්‍රහාරය ගත්තන් පස්සේ අපි දැන් හිතනවා දැන් අවුරුද්දක් ගත වෙලා තියෙනවා තාම නිකන් මොකවත් නැහැ නේ නිකන් ලකයක් නේද මොනවා හරි එකෙක්වත් නේද එළියට දැම්මම මරුනේ දැන් අර සරත් මහින්ද දැන් ඩබල් එකේ කරේ සරත් පොන්සේක බොකස් ගාලා දැම්මනේ අතුලට නේද පිස්සුවෙන් වගේ ආවා දමලා හරියන්නේ අවුරුදු 3 ගන්නට කෙලින්ම ඒ වගේ කරයි කියලා අපේ රට බලාපොරොත්තු වෙනවා. අපිට ඒ වගේමනේ පුරුදු. දැන් අන්තිමට දැන් නිකන් හිතන්නකො කවුද හොරා කියලා මහින්ද හොරා කියලා අනුර රනිල් හොරා අරේ මේ හොරා කියලා දැන් මුන් හොරා කියනකොට බයියෝ ටික සෙට් වෙලා ගම්වල ඉන්න. ඒ දායක සභාව කොච්චර කෑගෙවද? අරුන්ට හොරා මුන්ට හොරා නේද? උන්මල තමයි රට ගහේ මුන් තමයි රට. දැන් අත්තලාමි දැන් බලන්නකො වෙලා තියෙන විපාකේ. දැන් විපාකේ කියන්නේ අනුරයි රනිලුයි මේ කවුද රනිලුයි මහින්දයි එක පුටුවේ ඉඳන් ඉන්නවා බයියෝ ඇවිල්ලා දැන් අප්පච්චිලා දෙන්නෙක් බලන්න වෙලා තියෙනවා. ඇයි මේ කොහොමද කොටු උනේ? කොහොමද එකතුනේ? අර රංගපාපු දේවල් තමයි. අර ඒ කියන්නේ මේ පැත්තෙන් මේ පැත්තට බලේ මාරු වෙනකොට දෙතුන් දෙනෙක් අල්ලලා වෙලා බුඩුවට හිම්මෙන් දාලා ආයෙ ඊට පස්සේ නඩුවස් කරගන්නවා අපි දන්නේ නැහැ. නඩුව දානවා මතකයි. ඊට පස්සේ වார்த்தාව යනවා මතකයි, ප්‍රවෘත්ති වලට යනවා මතකයි. ඊට පස්සේ හිමීට එළියට එනවා අපි දන්නේ නැහැ ඊට පස්සේ මොකද වුනේ කියලා. ඊට පස්සේ පරීක්ෂණ වලට සාක්ෂි නැහැ. මේ සාක්ෂි නැති වෙලා අරක වෙලා මේක වෙලා කියලා නඩු විලාස් කරගන්නවා. ඒව එන්නේ නැහැ මාධ්‍යට. ඒ වගේ සංස්කෘතියක් තමයි මේ අපේ රටේ තිබුණේ. ඒක තමයි මේ වෙනස් වෙලා තියෙන්නේ. තව කතාවක් තියෙනවා ඒක කියාගෙනම අද කතාව ඉවර කරන්නම්. මේ ජනාධිපති අනුර කුමාර දිසානායක නේද? චීනේ ජපානයේ සංචාරයක් ගියා. ඒ සංචාරයේ තාමත් අපි දැක්ක එක next level හොඳ ගෞරවයක්. මේ ගෞරවෙ දෙන්නේ අනුරට නෙමෙයි හොඳ රටට. කවුරු හිතනවා නම් මේ අනුර කුමාර දිසානායකට මේ නෑ මේ රටට ශ්‍රී ලංකාව තමයි නියෝජනය කරන්නේ. පළවෙනි පුරවැසිය. ඒක තමයි නිර්ණායක. ඉතින් මේක දරාගෙන ඉඳලා මේක කුහක කමින් බලන මේ අපේ රටේ ඉන්න මේ කක්කඩි දේශපාලඥයෝ හරිද ගම්මන් පිළ කියනවා අනුර කුමාර දිසානායක මොන ඉලව්වකටද මේ චීනට යන්නේ මේ ජපානයට යන්නේ ජපානයේ අගමැති මේ తాවකාලික වෙන්නේ අපි ඉල්ලාස් වෙනවයි කියලා මෙන්න මෙදාට දීලා තියෙන මොනවද කුණුහරුප පොඩක් කියනවා. ඒක තමයි තක්කඩි දේශපාලකම කියන්නේ. තක්කඩි ගමේ ඉහට උඩින් යන මිනිස්සු කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මිනිස්සුන්ට ඒකේ වගේ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ රටට මොන හරි දෙයක් වෙන්න. නැත්නම් අනුර කුමාර දිසානායක එහෙ ගිහලා කැම්ප් බීම කාලා අරත් එක්ක සතු ස්වාමීච්චි ඉඳලා කෝපි බීලා අර මේව කරලා එන එක නෙවෙයි. මොනවද අරන් ඉන්නේ කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. රටට මොනවද ආයෝජන ඉන්නේ. ඒ ආයෝජන කොච්චර කාලෙකින් එනවද? ඕකනේ රටට තියෙන්න ඕනේ. මුන් බලන්නේ මොකක්ද දන්නවද? මොන මොකටද යන්නේ? මේ රටේ සල්ලි වියදම් කර බොරුවට හරියනවා. කිසිම ලවක් දෙවක් නැතුව කිසිම නේද? මතරන් කියන්න වචන නැහැ. අන්න ඒ වගේ හැටිකරයක් තමයි අපි මේ පැත්තකට කරලා මුල්ලකට කරලා කාමරයකට කරලා හේතු කරලා තියන්නේ රටේ ජනතාව විදිහට ඕගොල්ලෝ.
ඒක නිසා ඕගොල්ලන්ට සතුටු වෙන්න ඕනේ. 100%ක් 160ක් ඡන්දෙ දුන්න අර අනිත් 140 ප්‍රමාණයක් මේක දිහා බලලා යම් කිසි දෙයක් ඔළුවට ගත්තොත් ඕගොල්ලන්ට හොඳින් හිතන්න පුළුවන්. කියන්නේ අර පාට කණ්ණාඩි පැත්තකින් තියලා රට ගැන හිතලා ඉවරලා තීරණයක් ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. හෙටත් තමයි ජය වේවා. එකතු වෙන්න කියලා ආරාධනා කරනවා පොලිටික්ස් channel එකත් එක්ක. යට තියෙන බටන් එක ප්‍රෙස් කරලා ඕල් දාලා තියාගන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා.